අපි ඉපදුන දවසේ ඉඳලා සමාජයේ විසින් අපිව ප්‍රෝග්‍රෑම් කරනවා මෙහෙම හිතන්න කියලා. හැම දෙයක්ම හිතන්න ඕන විදිය ප්‍රෝග්‍රෑම් කරනවා. මෙහෙම හිතන්න. අම්බෝ මේක කරන්න එපා මේක පව්. හා මේක කරන්න මේක පිං. ඉතින් පව් කරන්න තියෙන බයටත් පිං කරන්න තියෙන කැමැත්තටත් මිනිස්සු කොහෙදෝ ගිහින් අතරමං වෙනවා. තමන් කැමති දෙයක් කරන්නේ නැහැ. අරයා අරම හිතයි, මෙයා මෙහෙම හිතයි. ඉතින් ගොළු බෙල්ලෙක් වගේ කට්ට ඇතුලේ හිර වෙනවා. තමන්ගේ මනසින් කල්පනා කරලා බලන්නේ නැහැ ඇත්තටම හොඳ මොකද්ද, ඇත්තටම නරක මොකද්ද කියලා. ඒකටත් හරියන්න භාවනාව කියන එක පොඩි කාලේ ඉඳන්ම ළමයින්ගේ හිතේ මාරම අමාරු හිතන්න අකමැති කෝස් එකක් කරනවා. ගොඩක් අය බහුශ්‍රృత විදිහට භාවනාව ගැන හිතන්න ගිහින් ඒකේ නියම ප්‍රයෝජන ගන්න දන්නේ නැහැ. සරලවම කිව්වොත් විනාඩියක උත්සාහයකින් හරි භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට කියනවා භාවනාව කියන්නේ කරන්න අමාරු බහුශ්‍රృత කෝස් එකක් නෙවෙයි. භාවනා කරනවා කියලා විශේෂයෙන් අමාරුවෙන් හිතන්නේ නැතුව මුලින්ම පොඩ්ඩක් සංසුන් වෙලා පොඩි වෙලාවකට ඔයාගේ හිතට එන සිතුවිලි ඇවිල්ලා යන හැටි මොනිටර් කරන්න. ඔයා කියලා කියන්නේ ඔයාගේ භෞතිකව හැදිච්ච ශරීරය විතරක් නෙවෙයි. ගොඩක් වෙලාවට අපි භෞතික ශරීරයෙන් එක තැනකත් මානසිකව තවත් තැනකත් තමයි ඉන්නේ. එතනයි අපිට හැම දෙයක්ම වරදින්න පටන් ගන්නෙ. ඔයාගේ මනස නිතරම ඔයාගේ භෞතික ශරීරයත් එක්කම ඔයාගේ ප්‍රසන්ට් මොමන්ට් එකට ඉන්ලයින් කරන්න උත්සාහ කරන්න. සරලවම මම කියන්නේ ගෙවිච්ච ඊයේ දවසේවත් ආපු නැති හෙට දවසේවත් නැතුව ඔයාට තියෙන අද මේ මොහොතේ ජීවත් වෙන්න. තප්පරයක උත්සාහයක් වුණත් සැනසීම ගේන හැටි ඔයාම බලන්න. ඒක ඔයාටම අත්විඳින්න පුළුවන්. පටන් ගන්න පුළුවන් සරලම තැනින් අදම පටන් ගන්න.